Hi guys, සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ 1xbet tricks and tips with KNS අපේ YouTube channel එකත් එක්ක. හරි. මම මුලින්ම ඔයාලට මතක් කරලා ඉන්නම් අපේ cash agent service එක ගැන. අපි KNS service 24/7 කියලා අපේ cash agent service එකක් පවත්වාගෙන යනවා 1xbet සහ mailbet deposit withdrawal පැය 24 පුරාම අපේ ඕනම මුදලක deposit එකක් සහ ඕනම මුදලක withdraw එකක්. ඒ කියන්නේ කෝටියක ඩිපොසිට් එකක් වුණත් ඔයාලට විනාඩි 2කින් සහ කෝටියක විත්ඩ්‍රෝ එකක් වුණත් ඔයාලට විනාඩි 5ක් ඇතුළත ඔයාලගේ බැංකු ගිණුමට දාගන්න පුළුවන් අපේ සර්විස් එකත් එක්ක. අපේ සර්විස් එකේ නම්බර් එක තමයි 076 612 8237. හරි. ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් අපේ 1xbet සහ mailbet cash agent සර්විස් එකත් එක්ක එකතු වෙලා අපෙන් ඩිපොසිට් විත්ඩ්‍රෝවල් දාගන්න. හරි. අපි අවුරුදු 3ක් පුරාවටම අපේ මේන් කෑෂ් ඒජන්ට් සේවය පවත්වාගෙන යන්නේ ඔයාලට විශ්වාසවන්තව ගනුදෙනු ටික සිද්ධ කරන්න පුළුවන් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරුවොත්. හරි. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාලා 1xbet එකට සහ mailbet එකට අලුතින් රෙජිස්ටර් වෙන කෙනෙක් නම් අපේ ප්‍රොමෝ කෝඩ් එක KNS24 කියන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාලා රෙජිස්ටර් වුණොත් ඔයාලට ෆස්ට් ඩිපොසිට් එකේදී 100% කෑෂ්බැක් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි guys. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. හරි. අද මම ඔයාලත් එක්ක මේ 1xbet app එකේ තියෙන 1xbet සහ mailbet දෙකේම තියෙනවා. මේ app එකේ තියෙන live casino game එකක් strategy එකක් use කරලා කොහොමද play කරන්නේ සහ අපි හොඳ win එකක් ගන්නෙ කොහොමද කියන එක ඔයාලට කියලා දෙන්න තමයි අද මේ වීඩියෝ එක ගේන්නේ. හරි. අපි එහෙනම් වීඩියෝ එකට යමු. අද අපි select කරගන්න game එක තමයි Roulette Asia. එහෙම නැත්නම් රූලට් ඔයාලට ওই රූලට් වලින් තියෙන ඕනෑම ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන් මේ ස්ටඩි එක යූස් කරලා. හැබැයි හොඳට මතක තියාගන්න රූලට් වලින් තියෙන ලයිව් කැසිනෝ ගේම් විතරක් ඔයාලා සිලෙක්ට් කරගන්න. හරි. මම ඔයාලට එන්නන්නම් ගේම් එක මුලින්ම. හරි. ඔයාලට පේනවා මේකේ තියෙන බෝඩ් එකක්. ඒකේ අංක 1 ඉඳලා 36ට යනකම් අංක තියෙන කොටසක් තියෙනවා. මම මෙන්න මේ කොටස ස්ට්‍රැටජි එකක් යූස් කරලා ප්ලේ කරන විදිහ තමයි අද ඔයාලට කියලා දෙන්නේ. ඔයාලා මෙන්න මේ කොටස හොඳට මතක තියාගන්න. මම මේ කොටස මෙන්න මේ ආකාරයට මම ටේබල් එකක ඩිසයින් කරලා තියෙනවා. ඒ බෝඩ් එක අංක 1 ඉඳලා 36ට තියෙනවා. මේකේ මම වර්ණ 3කින් දාලා තියෙනවා. රෝස පාට, නිල් පාට සහ කොළ පාට කියලා. අද අපි ප්ලේ කරන්නේ මෙන්න මෙහෙමයි. හරි. මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් අපිට මේකේ දාන්න පුළුවන් බෙට් වර්ග දෙකක් ගැන. මුලින්ම අපිට පුළුවන් මෙන්න මේ ඔයාලට පේනවා මෙතන මේ රෝස පාට කොටු දෙකක් අතර මැද්දට මම චිප් එකක් තියලා තියෙනවා. එතකොට මේකට කියන්නේ ස්ප්ලිට් බෙට් එකක් කියලා. හරි. ඒ වගේම අපිට පුළුවන් තව ක්‍රමයක් තියෙනවා කෝණ බෙට් කියලා. මේ කොටු හතරක් මැද්දට තියන්න. මේ කොටු දෙකක් මැද්දට තියෙන එකකින් වෙන්නේ මෙන්න මේ 7 අංකේ හරි 10 අංකේ හරි ආවොත් අපිට 1/18 ගුණයක් අපිට දාපු ගාන වගේ 1/18 ගුණයක මුදලක් හම්බ වෙනවා. මෙන්න මේ කෝණ බෙට් එක දැම්මොත් අපිට හම්බෙන්නේ 1/9 ගුණයයි. හරි. මුලින්ම ඔයාලට මම හිතනවා මේ දෙක තේරෙන්නේ නැති කියලා. ස්ප්ලිට් බෙට් එකක් කියන්නේ මෙන්න මේ දෙකක් අතර මැද්දට දාන එකක්. කෝණ බෙට් එකක් කියලා කියන්නේ මේ කොටු හතරක් මැද්දට දාන එකක්. හරි. එහෙනම් අපි අපේ බෝඩ් එකට යමු. මෙන්න මේ බෝඩ් එකේ මම වර්ණ 3කින් ටේබල් එක අපි දාලා තියෙනවා. රෝස පාට, නිල් පාට සහ කොළ පාට. අපි මෙන්න මේ ස්ට්‍රැටජි එකේදී කරන්නේ මේ නිල් පාට කොටු ටික අතහැරලා අනිත් ඒවාට තමයි අපි බෙට් දාන්නේ. බෙට් දාන්නෙත් අපි මෙන්න මේ රෝස පාට කොටු 4 තියෙන ඒවාට අපි දාන්නේ ඕන බෙට්. මේ රෝස පාට කොටු 2 තියෙන ඒවාට දාන්නේ ස්ප්ලිට් බෙට්. ඒ වගේම අපි නිල් පාට අතහැරනවා. අපි කොළ පාට වලට දාන්න ඕනේ. කොළ පාට වලටත් මෙන්න මේ 14 15 17 18 කියන එකට කෝණ බෙට් එකක් සහ 13 16 කියන එකට ස්ප්ලිට් බෙට් එකක් අපි දානවා. ඒ වගේම මෙතන 31 34ටත් ස්ප්ලිට් බෙට් එකක් සහ 32 33 35 36 කියන එක අතර මැද්දටත් කෝණ බෙට් එකක් දානවා. ඒක මෙන්න මේ ආකාරයෙන් ඔයාලට පේනවා ඇති. මම මෙතන උඩම තියෙන රෝස් පාට එකට උන බෙට් එකක් ඒ වගේම 7 10 ඉලක්කම් දෙකටත් ස්ප්ලිට් බෙට් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ 14 15 17 18 කියන එකටත්
කෝණ බෙට් එකක් සහ 13 16 කියන එකට ස්ප්ලිට් බෙට් එකක්. මෙන්න මේ ආකාරයට තමයි මම බෙට් එක දාන්නේ. හරි. බෙට් එක දාද්දී බෙට් එකේ amount එකත් මම දාන්නේ මෙන්න මේ ස්ප්ලිට් බෙට් වලට හැම වෙලේම රුපියල් 30ක මුදලක් තමයි දාන්නේ. කෝණ බෙට් වලට මම 60ක මුදලක් දානවා. මොකද 30 කියන chance එක අපිට ආවොත් 30ක් දාලා තියෙන chance එකවත් එකට 18 ගුණයක් හම්බ වෙනවා. ඒ වගේම කෝණ බෙට් එකට අපිට හම්බෙන්නේ එකට 9 ගුණයක්. හරි. මේක ඔයාලගේ තියෙන account balance එකත් එක්ක ඔයාලා මේකේ දාන ගාන තීරණය කරගන්න. මම මෙතන 30යි 60යි තමයි දාලා තියෙන්නේ. ඔයාලා ලොකු ගානක් දාලා ප්ලේ කරනවා නම් ඒක අපි හිතමු 300යි 600යි. ඒ විදිහට වුණත් වෙනස් කරගෙන දාන්න පුළුවන්. හැබැයි account එකේ ලොකු ගානක් තියෙන්න ඕනේ. හරි. එහෙනම් අපි මුලින්ම අපේ ගේම් එකට යමු. හරි. එහෙනම් අපි අපේ 1xbet account එකට මුලින්ම log වෙමු. ගිහිල්ලා මම අද රුපියල් 2000ක මුදලක් ඩිපොසිට් කරගෙන තියෙනවා අපේ KNS සර්විස් එකෙන්. එහෙනම් මුලින්ම අපි යමු මේ live casino කියන එක ක්ලික් කරලා mega roulette කියලා තියෙන ගේම් එකක්. ඒක උඩින් ක්ලික් කරන්න. එතකොට ගේම් එක ඇතුළට යනවා. හරි. මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මෙතනින් ක්ලික් කරලා බෝඩ් එක අපි හදා ගන්න ඕනේ. හරි. ඉතින් මම බෝඩ් එකක් හදාගෙන තියෙනවා. මම ඔයාලට බෝඩ් එක හදන්නේ කොහොමද කියලා දෙන්න. මෙතනින් අපි amount එක අපි select කරගන්න පුළුවන්. මොන කාසියද අපි දාන්නේ කියලා. හරි. මෙන්න මේ බෝඩ් එකේ තියෙන රෝස පාට කොටු 4 ඒවට කෝණ බෙට් සහ රෝස පාට 2 ඒවට ස්ප්ලිට් බෙට් වගේම මේ කොළ පාට ඒවටත් ඒ විදිහට බෙට් දාන්න ඕනේ. අපි මුලින්ම 2 3 5 6 කියන එකට අපි දාගන්න ඕනේ කෝණ බෙට් එකක්. ඒක දාගන්න ඕනේ අපි 60ක්. ඊට පස්සේ මෙන්න මේ 7 10 කියන එකට ස්ප්ලිට් බෙට් එකක් දාගන්න ඕනේ. ඒක 30ක්. ඊළඟට 13 16 කියන එකටත් ස්ප්ලිට් බෙට් එකක් 30ක්. මෙන්න මෙතෙන්ට 60ක් සහ ඊළඟට මෙන්න මෙතෙන්ට 60ක්. ඊළඟට මෙන්න මෙතෙන්ට 30ක්. මෙතෙන්ට 30ක් සහ මෙතෙන්ට 60ක්. ඔන්න ඔහොම අපි මේ බෝඩ් එකේ සම්පූර්ණම අංක තියෙන 36න් අපි 24කටම ඔට්ටු අල්ලලා තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට බෝඩ් එක අපි හදාගත්තයින් පස්සේ එතකොට අපේ ටෝටල් බෙට් එක ඔට්ටුවකට වැටෙනවා රුපියල් 360ක්. හරි. මේක මෙන්න මේ විදිහට ඔයා සේව් කරගන්න. මම my bet 1 කියලා මේක සේව් කරගත්තා. හරි. අපි මේ ගේම් එක ස්ටාර්ට් කරන්න ඕනේ මුලින්ම නිල් පාට තීරුවේ තියෙන අංකයක් වැටුණයින් පස්සේ. එතකොට අපි 4 8 9 10 11 ඔන්න ඔය වගේ අංකයක් වටුනහම තමයි මේක ස්ටාර්ට් කරන්න ඕනේ. හරි. දැන් වැටලා තියෙන 34. එහෙනම් අපිට ඔට්ටුව ස්ටාර්ට් කරන්න බෑ. හරි. 24 වැටුනේ. ඒකත් අපිට බෑ ඔට්ටුව ස්ටාර්ට් කරන්න. හරි. 8 වැටුණා. හරි. දැන් අපිට පුළුවන් ස්ටාර්ට් කරන්න. මෙන්න මෙතන ෆේවරිට් කියන තැන ක්ලික් කරුවා. ඔයාලා මේක උඩින් ක්ලික් කරන්න. එතකොට ගානට බෝඩ් එකට වැටෙනවා රුපියල් 360ක මුදලක් වැටෙනවා. අපි පටන් ගත්තේ රුපියල් 2060. හරි. අපි බලමු කොහොමද මේක ප්ලේ කරන්න කියලා. හරි. අපි මේක ප්ලේ කරද්දී අපි අනිවාර්යයෙන්ම ටාගට් එකකට ප්ලේ කරන්න ඕනේ. මම දැන් රුපියල් 2000ක් තිබ්බ එක මගේ ටාගට් එක රුපියල් 3000යි. හරි. අපි බලමු කොහොමද මේක ප්ලේ කරන්න කියලා. හරි. දැන් ස්ටාර්ට් කරා ගේම් එක. හරි. 36 තමයි වැටුනේ. අපි ඒක වින් කරා. හරි. නැවතත් අපි දාගන්නවා ඔට්ටුව. හරි. 26 තමයි වැටුනේ. ඒක අපි ලොස්ට් වුණා. අපි ලොස්ට් වුණ වෙලාවට කරන්නේ මෙන්න මේකට එක චිප් එක ගානේ හැම එකටම ඇඩ් කරයි යනවා.
හරි 25 වැටුනේ. අපි ඒක වින් කරා. හරි. දැන් ආයෙත් අපි බෙට් කරන්නේ සුපුරුදු එකම තමයි 360ම තමයි. මගේ ටාගට් එක රුපියල් 3000. මම 3000න් මේක නවත්තනවා. හරි අපිට 25 වැටුනේ. ඒකත් අපි වින් කරා. එහෙනම් අපි ආයෙත් දාගමු 360. හරි ඒකත් අපි වින් කරා. අපි ආයෙත් අල්ලමු ඔට්ටුව. හරි 18 ඒකත් අපි වින් කරා. එහෙනම් අපි තව එකක් අල්ලමු. හරි 21 ඒකත් අපි වින් කරා. හරි මගේ ටාගට් එක මම කීවේ රුපියල් 3000. මම මගේ ටාගට් එකට ආපු නිසා මම මේක නවත්තනවා. හරි ඔයාලට අවසාන වශයෙන් කරන්න කැමති ඔයාලා කැමති නම් අපේ 1xbet සහ melbet අපේ cash agent service එකත් එක්ක එකතු වෙන්න අපේ KNS service 24/7 පැය 24 පුරාම ඔයාලට ඕන මුදලක deposit එකක් සහ ඕන මුදලක withdraw එකක් අපෙන් දාගන්න පුළුවන්. අපේ නම්බර එක තමයි 076 612 82 37 කියන නම්බර එකට මැසේජ් එකක් දැම්මොත් ඔයාලට අපිත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. හරි අදට එහෙනම් මේ වීඩියෝ එක මම සමු ගන්නවා. ඔයාලට මම ඉස්සරහට තවත් මේ වගේ වීඩියෝස් අරන් එන්නම්. හරි good luck guys.